බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙම කපිලවස්තුවේ ශාක්‍යයන් දහස් ගණනක් සංහාරය කළා. පිටි පිටි ගහලා මරලා දැම්මා. ඉතින් මේ මිනිස්සු මැරෙනවා කියන එක අනච්චරියං කෝ පනේතං ආනන්ද මනුෂ්‍ය භූතානං කාලකතා. මිනිස්සු මැරෙනවා කියන එකේ ආශ්චර්යයක් නැහැ. විශ්වාසයි මා මේ කියන කාරණාව. ඔබත් මමත් 100,000 වතාව ගම් වතුරට අහුවෙලා මැරිලා තියෙනවා. විශ්වාස කරන්න බුදුබණ පදේ. ওই විදිහට පස්වලට යට වෙලා ඔයත් මමත් 100,000 වතාව මැරිලා තියෙනවා. අපේ ඥාතින් ওই විදිහට නැති වෙලා තියෙනවා. හැඬු කඳුලෙන් ශෝකේ දරා ගන්න බැරුව පුපුරලා තියෙනවා. ඔන්න ඔය දුක අමතක වෙච්ච නිසා තමයි අපි එක එකකට කරන්න වෙන්නේ. ඊතර වෙන්නේ නැතුව. ඔය දුක අමතක වෙච්ච නිසා තමයි අපි එක එකාගේ ඇද හොයන්නේ. ඊතර වෙන්නේ නැතුව. ඔය දුක අමතක වෙච්ච නිසා තමයි කාමයේ මෙච්චර අපිව පෙලන්නේ. කවදාවත් නොවිඳපු සැපක් වගේ කාම සැපේම හිත ඉල්ලනවා. බලන්නකො මේ දුක අවබෝධ නොවීමේ සාපය